කොහොමද ඔගොල්ලෝ අදත් සාදරයෙන් පිළිගන්නවා දහම් ටෙක්නික් YouTube channel එකකින් ගෙන තව brand new වීඩියෝ එකකට. ඉතින් Samsung සමාගමින් මේ වෙද්දී රිලීස් කරලා තිනවා. ඒ කියන්නේ දැන්ට රිලීස් කරලා තිනවා Samsung සමාගමින් නිපදවන 5G phones. ඒ කියන්නේ 5G phones වල low budget එකකට ගන්න පුළුවන් අපිට 5G phones අපිට මේ Samsung සමාගම විසින් අපිට නිකුත් කරලා තිනවා. ඉතින් මේ 5G phone මම දැන් අද කියන්නේ මේ 5G phone ඇතුලේ 4G සහ 5G phones දෙකම තියෙන phones තියෙනවා. ඉතින් අද අපි බලමු Samsung සමාගමින් නිකුත් කරන ඔයගන්ට low budget එකකට ගන්න අඩුම මුදලකට ගන්න පුළුවන් හොඳම කැමරා quality එකත් එක්ක හොඳම විදිය performance තියෙන 5G Samsung Galaxy smartphones ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ සහ title එකේ දැක්ක විදියටම අද අපි කතා කරන්න යන්නේ Samsung Galaxy A15, Samsung Galaxy A14, Samsung Galaxy A60 ගැනයි. ඉතින් ඔයාලට පළවෙනිම බලන්න පුළුවන් මේ Samsung Galaxy A60 5G සහ 4G විදිහට අපිට දෙකකට බෙදන්න පුළුවන්. ඒ වගේම මේකේ ප්‍රධාන විශේෂාංගය කිය highlights විදිහට අපිට ගත්තොත් මේකේ බලාගෙන මේ හැකියාව තියෙනවා. ඒක ඩිස්ප්ලේ එක 6.5 අගල් 6.6ක full HD ඩිස්ප්ලේ එකක් අපිට මේ ඒකේ අපිට බලාගෙන මේ හැකියාව තියෙනවා. ඒ වගේම 5G ෆෝන් එක මෙගාහර්ට්ස් refresh rate එකක් මේ ෆෝන් එකේ අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම මේකේ processor එක ගත්තොත් ඒක 4G විදියට අපි බලා ගන්න පුළුවන්. ඒ වගේම 5G විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ප්‍රධාන මේන් කැමරාව එක මෙගාපික්සල් 50ක. ඒ වගේම මෙගාපික්සල් 50ක කැමරාවක් තියෙනකොට කැමරා තුනකින් මේ ෆෝන් එක සමන්විත කරලා තියෙනවා. ඒ වගේම මේකේ 4G ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් මෙගාපික්සල් 50ක වයිඩ් කැමරාවක් සහ මෙගාපික්සල් 5ක අල්ට්‍රා වයිඩ් කැමරාවක් අපිට මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙගාපික්සල් 2ක මයික්‍රෝ කැමරාවක් අපිට මැක්‍රෝ කැමරාවක් අපිට මෙන්න මේ ෆෝන් එකේ බලාගෙන මේ හැකියාව තියෙනවා. ඉතින් 5G ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් මෙගාපික්සල් 50ක අල්ට්‍රා වයිඩ් කැමරාවක් සහ මෙගාපික්සල් 2ක මයික්‍රෝ කැමරාවක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙගාපික්සල් 2ක ඩීප් එඩ් කැමරාවක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ සෙල්ෆි කැමරාව ගත්තොත් අපිට මේකේ සෙල්ෆි කැමරාව බලන්න පුළුවන් මෙගාපික්සල් 13ක සෙල්ෆි කැමරාවක් අපිට මේ ෆෝන් එකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ RAM එක විදිහට ගත්තොත් 4GB සහ 6GB විදිහට අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉන්ටර්නෙට් ස්ටෝරේජ් එක අපිට බලා ගන්න පුළුවන් GB 64ක සහ GB 128ක විදියට අපිට මේ ෆෝන් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ micro SDXC කාඩ් පතක් හරහා අපිට මේක අපිට ගොඩක් ස්ටෝරේජ් එකක් මේකේ ගබඩා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ මෙහෙයුම් පද්ධතිය කියන්නේ අපේ සිස්ටම් එක ගත්තොත් මේකේ Android 13 එක තමයි මෙන්න මේ ෆෝන් එක රන් වෙන්නේ. ඉතින් අපිට මේකේ ලබා ගන්න පුළුවන් අපිට ඕන මේකේ අලුතෙන් එන ඕනම Android අප්ඩේට් එකක් අපිට මේ ෆෝන් එකේ දාගැනීමේ හැකියාව අපිට මේ ෆෝන් එකට මේගොල්ලෝ ලබා දීලා තිනවා. ඉතින් මේකේ අනිත් විස්තර බැලුවොත් මේකේ බොඩි එක විදුරු ඉදිරිපස ප්ලාස්ටික් පිටුපස සහ රාමුව බඩ RAM 201ක් විතර වෙනවා තමයි මේ ෆෝන් එක. ඉතින් ඔයගොල්ලෝ ඒ දැක්කේ Samsung Galaxy A14 එක ගැනයි. ඉතින් අපි A14 එකත් ඔයාලට පුළුවන් මිලදී ගන්න රුපියල් 40000ත් 50000ත් ඇතුළත ඔයාලා මේ ෆෝන් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා ලංකාවෙන්. ඔයාලට වොරන්ටි එකත් එක්ක හොඳම කඩවලින් ඔයාලට පුළුවන් Google එකේ සර්ච් කරලා Samsung Galaxy A14 ශ්‍රී ලංකන් ප්‍රයිස් කියලා ඔයාලට සර්ච් කරාම එනවා වෙබ්සයිට් කීපයක්. ඒ වෙබ්සයිට් කීපෙට ගියාම ඔයාලට පුළුවන් බලා ගන්න මේ ෆෝන්ස් ගැන. ඉතින් මේ Samsung Galaxy A15 එක ගැන අපිට කතා කරන්න ගියොත් මේ Samsung Galaxy A15 එක 4G සහ 5G විදිහට අපිට මේ ෆෝන් එක මිලට ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් මේක ඩිස්ප්ලේ එක අගල් 6.5ක සුපර් AMOLED ඩිස්ප්ලේ එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම full HD අපිට මේ ෆෝන් එකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක මෙගාහර්ට්ස් 90ක ඒ කියන්නේ මේකේ හර්ට්ස් 90ක refresh rate එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ brightness එක ගත්තොත් nits 800ක මේකේ brightness rate එක අපේ මේ ෆෝන් එකේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක version boost විශේෂාංගයේ සමග හොඳ අපිට පැහැදිලි අපිට display එකෙන් පැහැදිලි දසුන් අපිට බලා ගැනීමේ හැකියාව මේ ෆෝන් එකක තියෙනවා. ඉතින් අපිට මේකේ කැමරා එක ගැන කතා කරන්න ගියොත් මේකේ කැමරා එක ගැන කතා කරන්න ගියොත් අපිට බලා ගන්න පුළුවන්
මේකේ පසුපස කැමරාව ට්‍රිපල් රීල් කැමරාවක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒකේ ප්‍රධාන මේන් කැමරාවක අපිට මෙගාපික්සල් 50ක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අල්ට්‍රා වයිඩ් කැමරාව ඔටෝ ෆෝකස් සමග මෙන්න මේ ෆෝන් එක හදලා තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ අල්ට්‍රා වයිඩ් කැමරාව විතර බලා ගන්න පුළුවන් මෙගාපික්සල් 5ක සහ මැක්‍රෝ කැමරා මෙගාපික්සල් 2ක අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේක ඉස්සරහා කැමරා එක ෆ්‍රන්ට් කැමරාව අපිට බලා ගන්න පුළුවන් මෙගාපික්සල් 13ක කැමරාවක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ චිප්සෙට් එක ගැන කතා කරන්න ගියොත් මේකේ Dimensity 6100 කියන චිප්සෙට් එක අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. මේකේ වගේම මේකේ CPU එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ GHz 2.2ක රේට් එකක් අපිට මේ ෆෝන් එක ලබා දීලා තියෙනවා. ඉතින් මේක රන් වෙන්නේ Android 14 එකත් එක්ක. ඉතින් මේක අවුරුදු ඒ කියන්නේ මේක නිකුත් කරපු දවසේ ඉඳන් අවුරුදු 4ක් වෙනකන් Android OS අපිට බලා ගන්න පුළුවන්. මේකේ අවුරුදු 4ක් වෙනකන් අපිට මේකේ Android OS එක අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මම මේ පාවිච්චි කරන A15 Samsung Galaxy A15 5G කියන ෆෝන් එක ඉතාලියෙන් ගෙනාපු එකක්. ඒකින්ද සමහර වෙලාවට ලංකාව ගොඩක් වෙලාවට කෑලි ගලවලා මේක ජපානීස් එක ගන්න මේ Samsung කියන එක. ඉතින් මේකට ජපානීස් නැතුව චයිනීස් බඩුවේව එක්කලා ගේන්න දේවලුත් තියෙනවා මේ ලංකාවේ. ඉතින් උගලන්ට කියන්න තියෙන හරියටම හොයලා බලලා තමයි මේ ෆෝන් ගන්න ඕනේ. ඔයාගේ පෙට්ටි පිටිපස්සේ ගහලා තියෙනවා නම් made in China කියලා කවදාවත් ඔය ෆෝන් එක ගන්න එපා. ෆෝන් එක ගත්තම ෆෝන් එකේ පිටිපස්සෙත් made in China කියලා ගහලා තියෙනවා. කවදාවත් ඒ Samsung ෆෝන් එක ගන්න හිතන්නවත් එපා. මොකද ඒ Samsung ෆෝන් එක සම්පූර්ණයෙන්ම local ෆෝන් එකක්. ඒකින්ද ඒ local ෆෝන් එකේ Samsung මගේ සමහර ඒකේ important දේවල් සමහර Samsung වල ඒ local ෆෝන් වල නැති වෙන්න ඉඩකඩ ගොඩක්ම තියෙනවා. ඉන්න ඒ made in China කියලා ගහලා තියෙන Samsung ෆෝන් ගන්න එපා කියලා තමයි මට ඔයගලන්ට කියන්න තියෙන්නේ. අපිට බලගෙන බලන්න Samsung Galaxy A16 එක ගන්නකොට ඒකත් පුළුවන් ඕගලන්ට 4G සහ 5G විදිහට ඕගලන්ට මේ ෆෝන්ස් දෙක ලබා ගැනීමේ හැකියාව තියෙන. ඒකේ මිලත් වෙනස් වෙනවා සහ මේකේ ෆීචර්ස් වෙනස් වෙනවා. ඒ වගේම මේකේ Samsung Galaxy A16 5G එකේ අපිට බලා ගන්න පුළුවන් මේකේ ඩිස්ප්ලේ එක අගල් 6.7ක ඩිස්ප්ලේ එකක් මෙන්න මේ ෆෝන් එකට ලබා දීලා තියෙනවා. ඉතින් Samsung මේකේ 14 එකේ 15 එකේ නම් බලනකොට අපිට බලා ගන්න පුළුවන් මේකේ තරමකින් ලොකු වෙලා තියෙනවා. මේකේ ඩිස්ප්ලේ එක 15 එකේ තිබ්බ 6.6 මේකේ 6.7ක් විදිහට මේක අගල් ගාන වෙනස් කරලා තියෙනවා. ඒ වගේම මේකේ Super AMOLED ඩිස්ප්ලේ එකක් මෙන්න මේ ෆෝන් එකට ලබා දීලා තියෙනවා. ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරනවා මේකේ බලා ගන්න පුළුවන් පික්සල් 1080x 2340ක පික්සල් අපිට මේ ෆෝන් එකේ full HD වීඩියෝ බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ refresh rate එක මේකේ refresh rate එක hertz 90ක refresh rate එක මේ ෆෝන් එකට ලබා දීලා තියෙනවා. ඒ වගේම මේකේ කියන්නේ brightness level එකේ brightness level එක nits 800ක brightness level එක මේ ෆෝන් එකට දාලා දීලා තියෙනවා. ඒ වගේම මේකේ කැමරාව ගැන කතා කරනකොට මේකේ පසුපස කැමරාව කියන්නේ triple rear කැමරා එක ගැන අපි කතා කරනකොට මේක ප්‍රධානම කැමරාව කියන්නේ මෙගාපික්සල් 50ක wide කැමරාවක් අපිට මේ ෆෝන් වල ලබා දීලා තියෙනවා. ඒ වගේම හොඳම ultra wide කැමරාව මේක මෙගාපික්සල් 50ක් විදිහට අපිට ලබා දීලා තියෙනවා. මේකේ මයික්‍රෝ කැමරාව අපිට බලා ගන්න පුළුවන් මෙගාපික්සල් 2ක් විදිහට. ඒ වගේම ඉදිරිපස කැමරාව අපිට ඒ කියන්නේ ෆ්‍රන්ට් කැමරාව අපිට බලා ගන්න පුළුවන් මෙගාපික්සල් 13ක් විදිහට. ඊට පස්සේ වීඩියෝ 1080p දක්වා අපිට 30 fps දක්වා අපිට මේකේ වීඩියෝ රෙකෝඩින් පාසුකම Samsung සමාගම විසින් දීලා තියෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ chipset එක ගැන කතා කරනකොට A16 4G MediaTek Helio කියන chipset එක තමයි මේකට භාවිතා කරලා තියෙන්නේ. අපිට මේකේ OS එක බලනකොට Android 14 කියන 14 on UI 6.1 කියන එකත් එක තමයි මේ ෆෝන් එක ඇවිල්ලා තියෙන්නේ. මේක නිෂ්පාදනයේ දවස් අවුරුදු 6ක් දක්වා මේක Android OS එක ලබා දෙනවා කියලා මේ Samsung සමාගම විසින් කියලා තියෙනවා. ඒ වගේම මේකේ RAM එක ගත්තොත් 4G 6GB 8GB විදිහට අපිට මේ ෆෝන් එකේ RAM එක වින්දදී ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ස්ටෝරේජ් එක ගණන් ගියොත් ඒක ස්ටෝරේජ් ඔප්ෂන් අපිට බලන්න ගියොත් මේක GB 128ක් තියෙනවා. GB 256 වෙනකන් අපිට මේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක බලා ගන්න පුළුවන්. ඒ ස්ටෝරේජ් RAM එක විදියට අපිට වින්දදී ගන්නකොට මේකේ ගණන් අඩු වැඩි වෙනවා. ඉතින්
ඉතින් අදට කතා කරන්න තියෙන ඉතින් මෙච්චරයි. ඔයගොල්ලන්ට තව වීඩියෝස් ඕන පාලින් කමෙන්ට් කරන්න යන්න. අද වීඩියෝ එක හොඳ පාලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මගේ TikTok channel එකක් තියෙනවා. ඒ TikTok channel එකත් follow කරලා තියාගන්න. ඒ TikTok channel එකේ නම දහම් ටෙක්නික් කියලා වඩ පුළුවන්. TikTok එකේ search කරලා තියාගන්න. මම නැත්නම් link එක පහ description එකේ හරි comment section එකේ හරි අනිවාර්යෙන් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ TikTok channel එක subscribe කරලා follow ඔයාලට පුළුවන් ඒ TikTok channel එක follow කරලා තියාගන්න. ඒ වගේම මගේ WhatsApp channel එකක් තියෙනවා. ඒ channel එකේ link එක මම පහළ description එකේ හරි පහළ comment section එකේ හරි දාලා තියෙනවා. අනේ description එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මගේ WhatsApp channel එකත් follow කරලා තියාගන්න. නිරන්තරයෙන්ම අලුත් වෙන තොරතුරු මේ follow කරලා තියාගන්න මේ WhatsApp channel එකට දානවා. ඉතින් ඔයගොල්ලන්ට ඕන තව videos තියෙනවා පහලින් comment කරන් යන්න. මම ඉක්මනටම ගෙන මේ මාසේ පුරාවටම මට ගේන්න බැුනේ. මගේ mic එක ගෙඩලා තිබ්බා. mic එක නැතුව video recording කරන්න බෑ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ YouTube කෙනෙක් පළවෙනිම දේ තමයි mic audio system එක audio එකක් නැතුව YouTube එකක් හරියට කරන්න බෑනේ. ඉතින් මේ මාසේ පුරාවටම මට ගේන්න බැුනේ. මොකද මම මේක ඩරසෙන් order කරලා මට ගියා සති 3ක් 4ක් ගේන්න මේක. අන්න ඒකින් තමයි මෙච්චර කල් ගියේ. ඉතින් ඔයගොල්ලන්ට දිගටම අදිදම් වීඩියෝ ගේනවා. ඉතින් තව වීඩියෝ නම් පහලින් comment section එකෙන් ඔයාලට පුළුවන් comment එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. පාරෙන් ඉවතට යයි දෝ මම නම් අහකට විසිරෙයි දෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස අතු ඇගේ